ගයිස් මට ඒකයි දැන් ලොකු පිස්සුවක් තියෙනවා ළඟටම ගිහලා ප්ලේන් බලන්න. ඉතින් ළඟටම ගිහලා ප්ලේන් බලන්න හොඳ තැනක් විදිහට කටුනායක පත් වෙලා තියෙනවා. මොකද කටුනායක එයාපෝට් එක තියෙනවානේ. ඉතින් කටුනායක එයාපෝට් එක ගාවට අද අපි යනවා ළඟටම ගිහලා ප්ලේන් බලන්න. ඉතින් අනිවාර්යෙන් ඔයා මේ වීඩියෝ එක ලයික් කරලා මගේ subscribe සියට යන්න subscribe කරලා මට support එකක් දෙන්න. එන්න අපි යමු වීඩියෝ එකට. ඉතින් guys දැන් මම මේ ඉන්නේ කටුනායක තියෙන රේල්වේ ස්ටේෂන් එකේ. ඉතින් මේක ඉස්සරහා බලපු ගමන් ඉතින් ඔන්න ඔයගේ view එක තමයි තියෙන්නේ. කියන්න දෙයක් නැහැ නේ. කෙලින්ම රේල්වේ ස්ටේෂන් එකේ ඉස්සරහා තමයි එයාපෝට් එක තියෙන්නේ. ඉතින් මේ අද ලෑන්ඩ් කරන්නේ කලපුව පැත්තෙන්. ඒ කියන්නේ මේ රේල්වේ ස්ටේෂන් පැත්තෙන්. ඉතින් අපිට ටිකක් ළඟින් එයාක්‍රාෆ්ට් බලා ගන්න පුළුවන්. ඉතින් guys අපිට මුලින් බලා ගන්න පුළුවන් වෙන ටිකක් ලොකු එයාක්‍රාෆ්ට් එකක්. guys මේක Airbus A330 ශ්‍රී ලංකන් එයාලයින් වලට අයිති ප්ලේන් එක. ඔන්න ඉතින් ලෑන්ඩ් කරන තවත් එයාක්‍රාෆ්ට් එකක් අපිට බලන්න පුළුවන් වුණා. Oh my god පුතේ. ඉතින් guys මේක Boeing 787 Max 8 කියන මොඩල් එකේ Fly Dubai Airlines වලට අයත් ප්ලේන් එකක්. ඉතින් guys දැන් ඔය කටුනායකින් ටේක් ඕෆ් කරන්න හදන්නේ Airbus A320 මොඩල් එකේ අපේ ශ්‍රී ලංකන් එයාලයින් වලට අයිති එයාක්‍රාෆ්ට් එකක්. ඉතින් මේකේ ගමනාන්තය වන්නේ සිංගප්පූරුවේ තියෙන චංගි ඉන්ටර්නැෂනල් එයාපෝට් එක. කොහෙද? නෑ සිංගප්පූරු. ඉතින් guys ඔය තියෙන්නේ Boeing 787 Max 8 කියන මොඩල් එකේ ප්ලේන් එකක්. ඉතින් දැන් කටුනායකකින් ටේක් ඕෆ් කරන් තමයි එයාක්‍රාෆ්ට් එක ලෑස්ති වෙන්නේ. guys ඔයගේ Indigo airline එකට අයත් Airbus A320 කියන එයාක්‍රාෆ්ට් එකක්. ඉතින් guys ඔන්න අපිට ආයෙත් Indigo plane එකක් දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේක කටුනායකින් දැන් ටේක් ඕෆ් කරන්නේ. ඉතින් මේකෙත් මොඩල් එක Airbus A320 යන මොඩල් එකේ එයාක්‍රාෆ්ට් එකක්. guys ඔය අතරේ තමයි මේ අනිත් අමුතු එයාක්‍රාෆ්ට් එකක් ගියා. ඒතර ඒක මම නම නම් දන්නේ නැහැ. දන්න කට්ටිය කමෙන්ට් කරන්න අනිවාර්යෙන්. ඉතින් guys දැන් ඔය කටුනායකින් ටේක් ඕෆ් කරන්න හදන්නේ Airbus A330 කියන ටිකක් ලොකු මොඩල් එකේ එයාක්‍රාෆ්ට් එකක්.
එක තැන ඉඳලා ඉතින් ගාස් අපි ඉන්නේ ඉතින් මේ කටුනායක රේල්වේ ස්ටේෂන් එකේනේ. ඔය ගමන ඉතින් කෝච්චියකුත් තියෙනවා. ඉතින් ගයිස් මෙන්න අපි එයාක්‍රාෆ්ට් එක බලලාට මෙන්න මේ විදිහේ කෝච්චියක් ගියොත් ඉතින් ඔක්කොම ඉවරයි මුකුත් පේන්නේ නැහැ රනවේ එකේ. ඉතින් එක හොඳක් වශයෙන් අපි අද හිටපු වෙලේ මේ කෝච්චිය විතරයි ගියේ. වැඩි කෝච්චි ඉතින් මේ රේල්වේ ස්ටේෂන් එක ගාවෙන් යන්නේ නැහැ. ගාස් අපි හිතන්නේ තීදියට එකපාරටම මේ සී ප්ලේන් එකක් ගියා. ඉතින් ඔයාලට පේන නැති සී ප්ලේන් එකේ ලස්සන ලෑන්ඩ් කරද්දි guys අද දවසට ඔතනින් අපේ වීඩියෝ ඉවරයි. අනිවාර්යෙන් guys මගේ YouTube channel එක subscribe කරන්න, වීඩියෝ එක හොඳයි like එකකුත් දාන්න. ඉතින් දවසක ආයෙත් දවසක් වගේ vlog එකකින් හම්බෙමු. all හැමෝටම bye.